සුබ දවසක් ඔයාට. මම මිදුලේ YouTube channel එකට ඔයාව අදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ මම ඔයාට අරගෙන ආවේ ලස්සනට බ්‍රා එකක් කොහොමද මහගන්නේ කියලා. ඉතාමත් නිවැරදිව ක්‍රමානුකූලව හොඳ නිමාවකින් යුතු බ්‍රා එකක් මහගන්න විදිහ පියවරෙන් පියවර මේ වීඩියෝ එක තුලදී මම ඔයාට කියලා දෙනවා. මේ වීඩියෝ එකේ අවසාන තත්පරයේ තෙක් රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. එතකොට මේ තියෙන්නේ අපි මහලා අවසන් කරගත්තු බ්‍රා එක. මෙන්න මේ වගේ හොඳ නිමාවකට තමයි මේ බ්‍රා එක. දැන් අපි මහගෙන තියෙන්නේ මේ තියෙන්නේ කන පිට පැත්ත. එතකොට හොඳ ශක්තිමත් බවක් තියෙනවා. ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ බ්ලොක් එකම භාවිතා කරලා සයිස් එක විතරක් මෙතන ප්‍රමාණයෙන් කුඩා සයිස් එකක් අරන් තමයි මේ බ්‍රා එක මහලා තියෙන්නේ. ඉතින් මේ වගේ ලස්සන වර්ණවත් රෙදි භාවිතා කරමින් ඔයාට මෙන්න මේ බ්‍රා එක මසා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ තියෙන පැඩඩ් කරපු බ්‍රා එකක්. එතකොට මේ බ්‍රා එකත් පැඩඩ් කරපු ඒ බ්ලොක් එකෙන්ම තමයි මහලා තියෙන්නේ. ටෙට්‍රන් රෙදි භාවිතා කරලත් ඔයාට බ්‍රා මසා ගැනීමේ හැකියාව තියෙනවා. සෙනොරිටා මෝස්තරයේ හාෆ් ලේස් බ්‍රා එකක් තමයි මම අද ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මේ බ්‍රා එකේ තියෙනවා අපිට කොටස් 6ක්. බ්ලොක් එක කොටස් 6කින් සමන්විතයි. එතකොට මේ කොටස් වල හැම එකක්ම මහන පිළිවෙල ඉංග්‍රීසි අකුරු වලින් දක්වලා තියෙනවා. ඉතින් ඒ විදිහට ඒ පිළිවෙලට තමයි අපි මසා ගන්න ඕනේ. ඒ වගේම මැහුම් වාසිය ඇතුළත් කරලා හදලා තියෙන මේ බ්ලොක් එක ඔයාට පුළුවන් රෙදි කපා ගැනීමේදී බ්ලොක් එකේ ප්‍රමාණයටම රෙදි කොටස් කපා ගන්න. ඉතින් අවශ්‍ය රෙදි කොටස් ගන්න බ්ලොක් එකේ සඳහන් කරලා තියෙනවා. එම ප්‍රමාණයට රෙදි කොටස් කපා ගැනීම තමයි මෙතනදී මුලින්ම කරගන්න ඕනේ. මේ තියන්නේ අපි බ්ලොක් එක ආධාර කරගෙන කපාගත්තු රෙදි කොටස් ටික. මම මෙතෙන්දී ලේස් කොටන් මැටීරියල් එකක් භාවිතා කරලා තියෙනවා. එහෙම නැත්නම් ටෙට්‍රන් මැටීරියල් එකක් භාවිතා කරන්න පුළුවන්. එහෙනම් මම මෙතන ලේස් කොටස් දෙකක් කපාගෙන තියෙනවා. අනිත් රෙදි සියලුම රෙදි කොටස් බ්ලොක් එකේ ප්‍රමාණයට ලේස් කොටන් රෙදි වලින් තමයි කපා ගත්තේ. ඒ වගේම මේ බ්ලොක් එකේ තියෙන ඉංග්‍රීසි අකුරු ඔයාට පුළුවන් රෙදි කොටස් මත සලකුණු කරගන්න. බ්‍රා එක මැසීම සඳහා අපිට මෙන්න මේ වගේ බ්‍රා පටි දෙකක් අවශ්‍ය වෙනවා. මම මෙතෙන්දී අඟල් 16 බ්‍රා පටි දෙකක් යොදා ගන්නවා. අඟල් 36 සයිස් බ්‍රා එකක් මහන නිසා. ඒ වගේම මේ විදිහට අලංකාර කිරීම සඳහා රේන්ද කොටසක්, ඒ වගේම අඟල් 1.5ක් දිග ඉලාස්ටික් කොටස් දෙකක්, බ්‍රා හක් ජෝඩුවක්, ඒ වගේම මෙන්න මේ විදිහට බ්‍රා බකල්ස් අවශ්‍ය වෙනවා. රවුම් බකල්ස් සහ හතරැස් බකල්. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා මේ වගේ බයස් පටි අලංකාර කිරීම සඳහා බෝ එකක්. දැන් අපි කප් එක සකස් කරගන්න හදන්නේ. එහෙනම් මෙතෙන්දී අපි කප් එකේ උඩ කොටස, කියන්නේ අපේ අංක 1 කියන කප් කොටස අරගෙන ලේස් කොටස රෙදි කොටස මත තියලා මේ විදිහට ඉංග්‍රීසි අකුරු පිළිවෙලට තියාගන්න. තියලා ඊළඟට අපිට තියෙන්නේ A සිට B දක්වා මසා ගන්න. ඉතින් මුලින්ම කරන්න ඕනේ ලේස් කොටස සහ රෙදි කොටස මේ දෙක එකට සම්බන්ධ කර ගැනීම. ඊට පස්සේ A සිට B දක්වා මසා ගමු. අංක 1 සහ අංක 2 කියන කොටස් දෙක මේ විදිහට තියෙන්නේ. එහෙනම් අපි ඊළඟට බලමු අංක 1 කොටස අංක 2 කොටසින් මැදි කරලා කොහොමද මහගන්නේ කියලා. ඉතින් මෙතෙන්දී A සහ B දක්වා මසා ගැනීම තමයි කරන්නේ මැහුම් වාසි සැඟවෙන ආකාරයට. මෙන්න මේ විදිහට අංක 2 කොටස මත අංක 1 කොටස හොඳ පිට එකට එන්න තියන්න. ඊට පස්සේ අංක 2 අනිත් කොටස මේ විදිහට අර කොටස මත තියාගෙන අපි A සිට B දක්වා මසා ගමු. මසාගත් මැහුම් වාසි වලට මේ විදිහට කට් මාක් යොදා ගන්නවා. සාමාන්‍යයෙන් අඟලෙන් අඟල වගේ කට් මාක් දාන්න ඕනේ.
හොඳ පිටට හරවාගත් පසු මේ ආකාරයටයි දිස්වන්නේ. එහෙනම් අපි ඊළඟට බලමු මෙන්න මේ විදිහට අවුට්ලයින් එකක් මහගන්නේ කොහොමද කියලා. අඟල් කාලකට මේ අවුට්ලයින් එක මැසීම කරනවා. ඒ විදිහටම අපිට පුළුවන් අනිත් කප් එකත් මසා ගන්න. කප් එකේ එක සහ දෙක කොටස් දෙක සම්බන්ධ කර ගැනීමෙන් පසු අපි තුන්වෙනි කොටස තමයි ඊළඟට සම්බන්ධ කරගන්නේ. මෙතෙන්දී y ලක්ෂයේ සිට c ලක්ෂය දක්වා මසා ගැනීම කරන්න ඕනේ. එහෙනම් මෙන්න මේ විදිහට රෙදි කොටස් දෙක දෙපසින් තබා ගනිමින් මැහුම් වාසිය ඇතුළට යනසේ මෙම කොටස් දෙක සම්බන්ධ කරනවා. එතනදිත් අපි අඟල් කාලකට මසා ගැනීම කළ යුතුයි. X සහ E දක්වා ඊළඟට බයස් පටි සහ රේන්ද සම්බන්ධ කර ගැනීමයි මෙතනදි කරන්නේ. E ලක්ෂය දක්වාම බයස් පටිය අල්ලන්නේ නැහැ. මෙන්න මේ විදිහට අඟල් 3ක විතර ප්‍රමාණයක් ඉතුරු කරලා අපි බයස් පටිය කපනවා. ඊළඟට බයස් පටිය අඟල් කාලක් පමණ පළල සිටින ආකාරයට කන පිට පැත්තට හරවමින් මසා ගැනීම කරනවා. මෙතනදී අපි කලින් මැහුම නවත්තපු තැනටම මහන්නේ නැහැ. ඊට අඟලක් පමණ මෙහායින් මැහුම නවත්ත ගන්න ඕනේ. ඊළඟට අපි මෙන්න මේ විදිහට මේ රේන්ද කොටස සම්බන්ධ කර ගැනීම කරන්නේ. රේන්ද කොටසත් බයස් පටිය දිගටම කපා ගන්නවා. ඒ මැහුමත් නවත්තද්දී අර කලින් මැහුම් දෙකටම වඩා තව අඟලක් විතර දුර තියේදී තමයි නවත්ත ගන්න ඕනේ. එතකොට අපිට ඊළඟ මැහුම මහන්න හරි පහසු වෙනවා. මෙතෙන්දී අපි බ්‍රා එකට රේන්දයක් අල්ලන්නේ අලංකාර කිරීම සඳහා පමණයි. මෙන්න මේ විදිහට තමයි මසාගත් පසු තියෙන්නේ. ඒ ආකාරයටම අපි අනිත් කප් එකටත් බයස් පටි සහ රේන්ද සම්බන්ධ කරනවා. ඊළඟට තියෙන්නේ කප් එකට යෝක් එක සම්බන්ධ කිරීම. එහෙනම් යෝක් කොටස් දෙක මේ ආකාරයට අපි කපාගත්තු යෝක් කොටස් දෙක අරගෙන කප් එකේ දෙපසින් තියලා මසා ගැනීම කරන්න ඕනේ. මෙන්න මේ විදිහට. මෙතනදී අපි මැද සිට දෙපසටයි මහන්නේ. මෙතනදී මුලින්ම කප් දෙක එකට සම්බන්ධ කරන්න x ලක්ෂයෙන් තමයි මේ කප් දෙක එකට සම්බන්ධ වෙන්නේ. අඟල් 3 කාලක් පමණ ඉහළට මසා ගන්නවා. එක යෝක් කොටසක් හොඳ පිටිනුත් අනිත් යෝක් කොටස කන පිටිනුත් තියලා මේ විදිහට මසා ගන්නවා. මෙතන පොයින්ට් එක හරියටම කරගන්න ඕනේ. ඒක නිසා අපිට පුළුවන් ඉදි කටුව පළමුව මේ විදිහට සම්බන්ධ කරගෙන පුට් එක උස්සලා මෙන්න මේ විදිහට මේ කොටස් තුනම එක ගානට සමානව සිටින පරිදි තියාගෙන අඟල් කාලට මසාගෙන යනවා.
අනිත් පැත්තත් ඒ විදියටම මසා ගන්න ඕනේ. ඊළඟට මේ විදිහට කට් මාක් දා ගන්නවා. මොකද මෙතන අපිට පොඩි කර්ව් ෂේප් එකක් තියෙන්නේ. කනකමට තියෙන කොටස් කපලා අයින් කරන්න. මෙතනදී යෝක් කොටස් දෙකක් තියාගන්න නැතුව එක යෝක් කොටසක් තියලත් මේ කොටස මහ ගන්න පුළුවන්. එතකොට අපිට බයස් පටියක් ආධාරයෙන් තමයි මැහුම් මාසි වසා ගැනීම කරන්න ඕනේ. ඉතින් අපි රෙදි කොටස් දෙකක් තියපු නිසා අපිට දැන් මැහුම් මාසි ඇතුළට ගිහින් මැහිලා තියෙන්නේ. දැන් අපි බලමු මේක අවුට්ලයින් කරගන්නේ කොහොමද කියලා. මසාගත් මැහුමේ සිට අඟල් කාලක් පමණ දුරින් මෙන්න මේ විදියට අවුට්ලයින් එක මහගෙන යනවා. බ්‍රා එකකට අවුට්ලයින් මැසීම අනිවාර්යෙන් කරන්න. එතකොට හොඳ ශක්තිමත් බවක් ඒ සඳහා ලැබෙනවා. ඊළඟට අපිට තියෙන්නේ අංක 5 කොටස මේ කප් එකට සම්බන්ධ කරගන්න. මෙතෙන්දී අපි ඊලක්ෂයේ සිට පහළට මසාගෙන යන්න ඕනේ. ඊවලට තිබ්බා. ඊළඟට මෙන්න මේ විදිහට යෝක් කොටස දක්වා මහනවා. මෙතනත් අපි රෙදි කොටස් දෙකක් කපාගෙන තියෙන නිසා එකක් හොඳ පිටින් එකක් කන පිටින් තියලා අපිට ඊලක්ෂයේ සිට පහළට මහගෙන යන්න පුළුවන්. අඟල් කාලේ මැහුම් වාසි වලින් මහන්න. එම හැඩතල නිසියාකාරව තබා ගනිමින් මසා ගැනීම කරන්න ඕනේ. මෙතනදිත් අපි ඝනකමට තියෙන කොටස් මෙන්න මේ විදියට කපලා ඉවත් කර ගන්නවා. ඒ මැහුම් වාසි වලටත් මෙන්න මේ විදියට කට් මාක් දානවා. මොකද මෙතන වක්‍ර ස්වභාවයක් තියෙන්නේ. මෙතනදිත් අපිට කලින් වගේම අවුට්ලයින් මසා ගැනීම කරන්න පුළුවන්. මසාගත් පසු මේ ආකාරයට තමයි අපේ කප් එක තියෙන්නේ. හරිම ලස්සනට. ඊළඟට අර ඉතිරි කරගත්තු බයස් පටි සහ රේන්ද කොටස තමයි අපි සම්බන්ධ කරන්නේ. මෙතනදී බයස් පටිය සම්බන්ධ කිරීමට පෙර ඊලක්ෂය ළඟ හැඩතලයේ ලස්සනට තියෙනවද කියලා බලන්න. ඒක ලස්සනට නැත්තම් ඔයාලට පුළුවන් එතන ලස්සනට කපලා හදාගන්න. ඊට පස්සේ මේ විදිහට බයස් පටිය පළමුව සම්බන්ධ කරනවා. එතනදිත් අපිට පුළුවන් මේ විදියට කට් මාක් දාන්න. ඊළඟට අඟල් කාලක් වන පරිදි බයස් පටිය නවලා මෙන්න මේ විදියට මහගෙන යනවා. ඊළඟට ඉතිරි කරගත් රේන්ද කොටස මේ විදිහට නැවත සම්බන්ධ කරනවා. මෙතනදී මම රේන්ද කොටස කන පිටින් තියලා මහන්නේ. සමහර රේන්ද සම්බන්ධ කරද්දී ඔයාලට හොඳ පිටින් තියලා මහන්නත් පුළුවන්. ඊළඟට අපි බ්‍රා එකට සම්බන්ධ කරනවා අපේ අංක 6 කියන කොටස. බ්‍රා එකේ පිටුපස පළුව සඳහා එන කොටස. මෙන්න මේ විදිහට බයස් පටියකුත් තියලා තමයි අපි මෙතනදී මහගන්නේ. ඊළඟට බයස් පටිය කප් එක පැත්තට දෙසරයක් මේ විදිහට නවලා, ඒ කියන්නේ අඟල් කාලක් පමණ පළල සිටින ආකාරයට නවාගෙන මසා ගැනීම කරන්න ඕනේ. විදියට වැඩිපුර කොටස් ඇතනම් ඒවා කපලා ඉවත් කරන්න. මෙතෙන්දී නැවතත් මම අවුට්ලයින් එකක් මසා ගන්නවා.
ඒ විට අපිට බ්‍රා එක ඇඳහම හොඳ සුව පහසුවක් තියෙනවා. ඒ විදිහට පළු දෙකම මහගත්තට පස්සේ ඊළඟට අර අපි අඟල් එකමාරක් දිගට ඉලාස්ටික් කොටසක් කපා ගත්තනේ. අන්න ඒ ඉලාස්ටික් කොටස තමයි මේ ආකාරයට තියලා මහන්නේ. ඉතින් මෙතෙන්දී වැඩිපුර තියෙන රෙදි කොටසේ තියෙන මැහුම් වාසි දෙපස්සට බැලන්ස් වෙන විදිහට ඉලාස්ටික් කොටස මැදින් තියාගෙන මහ ගන්න ඕනේ. දෙපසම අපි ඒ ආකාරයට මහ ගන්නවා. ඊළඟට බ්‍රා එකට හොඳ නිමාවක් ගන්න අපිට පුළුවන් බ්‍රා එක වටේටම පයිපින් කරන්න. මේ විදිහට හොඳ පිටින් පයිපින් එක තියලා වටේටම මහගෙන යනවා. මෙතනදී අඟලේ පයිපින් එකක් තමයි භාවිතා කරන්නේ. අඟල් කාලට මහගෙන යනවා. මෙන්න මේ වගේ තැන්වලදී ඉඳි කටුව යටට ගහලා අපි හරවලා මහන්න ඕනේ. පළමු මැහුමේදී රැලි තියන්නේ නැහැ. මෙතනදිත් අපි ඒ විදිහටම හරව ගන්නවා. මේ තියෙන ඉලාස්ටික් කොටස සම්බන්ධ කරපු තැන. ඊළඟට නැවතත් හරවමින් මසාගෙන යනවා. මෙතෙන්දී ඉලාස්ටික් කොටස අවසන් වෙච්ච තැනින්ම හරවා ගැනීම කරන්න ඕනේ. මේ විදිහට දිගටම අඟල් කාලකට මහගෙන යන්න. මෙතනදිත් අපි අර විදිහටම හරවගෙන මහනවා. එක කප් එකකින් පටන් ගත්තු මැහුම අනිත් කප් එකේ කෙළවරින් මෙන්න මේ විදිහට අවසන් වෙනවා. දැන් අපි ඉතිරි බයස් පටි කොටස මේ විදිහට කපලා වටේටම කට් මාක් දානවා. විදිහට බයස් පටි අඟල් කාලකට නබලා අපි කලින් විදිහටම මහගෙන යනවා. මේ විදිහට ඝනකම් කොටස් තිබුණාම ඒවා කපලා ඉවත් කරගන්න ඕනේ. දිගටම මේ විදිහට අපි බයස් පටිය මහගෙන යමු. මේ විදිහට මහගෙන යන බයස් පටියේ මෙන්න මේ වගේ කෝණයක් හමු වෙච්ච තැනකදී ඔයා එතන පුංචි රැල්ලක් තියලා තමයි හරව ගන්නෙ. මෙන්න මේ විදිහට. නැවතත් අපිට ඉලාස්ටික් කොටස සම්බන්ධ වෙන තැනදී ඒ වගේ පුංචි රැල්ලක් තියාගන්න වෙනවා. නැවත සැරයක් මෙන්න මේ හමුවන කෝණයේදී අපි ආයෙමත් ඒ වගේ චූටි රැල්ලක් තියාගෙන තමයි එතනත් මසා ගැනීම කරන්නේ. ඉතින් මේ විදිහට අපි දිගටම බයස් පටිය අඟල් කාලකට නවල මහගමු.
විදියට ලස්සනට තියෙනවා අපි මහගත්තු බ්‍රා එක. අර මැහොම ප්ලැට් වෙන විදිහට ආයි සැරයක් අවුට්ලයින් එකක් අයින දිගේ මහගෙන යනවා. ඊළඟට මෙන්න මේ විදිහට රවුම් බකල් එක අරගෙන ඒක අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට රඳව ගන්න. මෙතනදී හතරස් බකල් එක උනත් භාවිතා කරන්න පුළුවන්. නමුත් වඩාත් සුදුසු වෙන්නේ මෙන්න මේ රවුම් බකල් එක. මෙතෙන්දී අපි හොඳින් මේ තැන් ටැග් කර ගැනීම කරන්න ඕනේ. මෙතනදී අපි අඟල් 3 කාලක විතර ප්‍රමාණයක් භාගයක් 3 කාලක් වගේ ප්‍රමාණයක් තමයි මේ විදිහට කන පිටට නවලා ටැග් කරගන්නේ. ඊළඟට අපි බ්‍රා පටියට හතරස් බකල් එක මේ ආකාරයට සම්බන්ධ කර ගන්නවා. එතනත් අපි අඟල් 3 කාලක පමණ ප්‍රමාණයක් කන පිටට හරවලා හොඳින් ටැග් කර ගන්නවා. ඉතින් මේ පටියත් අපිට මේ විදියට මහ ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු කොහොමද බ්‍රා එකට පටිය සම්බන්ධ කරගන්නේ කියලා. ඉතින් මෙතෙන්දී හරිම වැදගත් මෙන්න මේ විදිහට බ්‍රා එකේ හොඳ පිටත් පටියේ කන පිටත් උඩ අතට ඉන්න තියාගන්න. ඊට පස්සේ රවුම් බකල් එකෙන් පටිය දාලා මේ විදිහට හතරස් බකල් එකෙන් පටිය නැවත එළියට ගන්නවා. මෙන්න මේ විදිහට. එතකොට ඔයාට මේ පටිය ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. එහෙනම් අපි බලමු අනිත් පටියත් මෙන්න මේ විදිහට පටියේ කන පිට බ්‍රා එකේ හොඳ පිට උඩට තියාගත්තා. රවුම් බකල් එකෙන් පටිය දැම්මා. හතරස් බකල් එකෙන් පටිය නැවත එළියට ගන්නවා. මම මෙතෙන්දී අඟල් 36 බ්‍රා එකක් සඳහා 36 සයිස් එකේ බ්‍රා එකක් සඳහා අඟල් 16 පටියක් සම්බන්ධ කරගන්නේ. මේ පටිය දිග ප්‍රමාණය ඔයාට අඟලක් දෙකක් එහා මෙහා කරගන්න පුළුවන් ගන්න පටි වර්ගය අනුව. ඊළඟට මේ විදිහට පටියේ අනිත් කෙළවර ඉලාස්ටික් එක මතටම අරගෙන යනවා. මෙන්න මේ විදිහට ගෙනහිල්ලා අපි බලමු කොහොමද මේ කොටස මහගන්නේ කියලා. මෙන්න මේ විදිහට ඉලාස්ටික් එකේ කෙළවරටම බ්‍රා පටිය තියාගන්න ඕනේ. විදියට හොඳින් ටැග් කරගෙන මහන්න පටන් ගන්න. හොඳ ශක්තිමත් මැහුමක් අවශ්‍ය නිසා මම මේ විදියට නැවත වරක් මසා ගැනීම කරනවා. අනිත් පැත්තේ පටියත් අපි ඒ විදියටම සම්බන්ධ කරනවා. එතකොට බ්‍රාහක් එකේ මෙන්න මේ කුඩා කොටස අපි සම්බන්ධ කරන්නේ දකුණු පැත්තේ පළුවට. එම කොටස දෙකට නවලා තමයි ඉලාස්ටික් කොටසට අපි තියාගන්නේ. තියලා මෙතන හොඳින් මසා ගැනීම කරන්න ඕනේ. මෙතනදී සික්සැක් මැෂින් එකක් තියෙනවා නම් වඩාත් පහසුයි මේ කොටස මසා ගැනීමට. ඊළඟට අනිත් කොටසත් මෙන්න මේ විදිහට ඒකේ තියෙනවා එක තැනක පුංචි විවරයක්. අන්නේ විවරය තුලට ඉලාස්ටික් කොටස තබා ගනිමින් මසා ගැනීම කරනවා. මෙතනදී වැදගත්ම දේ තමයි මේ ඉලාස්ටික් එකේ පළලට මේ බ්‍රාහක් එක ඒ පළලම වෙන්න ඕනේ. එතෙන්දී පළල අඩු වැඩි වීමක් සිදු වෙන්න බෑ. මේ දෙක සමාන විය යුතුයි. හොඳින් ටැග් කරගන්න. ඊළඟට බ්‍රා එක අලංකාර කර ගැනීම සඳහා අපිට මෙන්න මේ විදියට ලස්සන බෝ එකක් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම සයිස් ලේබල් සම්බන්ධ කරගන්න පුළුවන්.
ඔබට හොඳ ව්‍යාපාරික අවස්ථාවක් තියෙනවා මේ බ්‍රා මැසීම තුලින්. පළමු බ්‍රා එක මහන්න අපිට ටිකක් වැඩි වෙලා ගියත් බ්‍රා කීපයක් මහද්දී ඉතාමත් ඉක්මනින් හොඳින් බ්‍රා එක මසා ගැනීම කරන්න පුළුවන්. ඒ වගේම හොඳ ශක්තිමත් කාලයක් පාවිච්චි කළ හැකි බ්‍රා එකක් මේ විදිහට ඔයාට මසා නිම කරගන්න පුළුවන්. මේ බ්‍රා මැසීම සඳහා අවශ්‍ය සෙනොරිටා බ්ලොක් ඔබට මගෙන් මිලදී ගත හැකියි. ඉතින් මේ සඳහා අපිට සයිස් 28 සිට සයිස් 40 දක්වා මෝස්තර දෙකකින් මේ බ්‍රා බ්ලොක් තියෙනවා. ඉතින් මේ තිරේ දිස් වෙන නම්බර් එකට ඔයාට පුළුවන් WhatsApp මැසේජ් එකක් දාලා මේ බ්‍රා බ්ලොක් ටික ගෙන්න ගන්න.